නැවතත් හම් වෙන බලාපොරොත්තු වෙන ඔබ හැමෝට පැමිණි මම අප්සරා වීරකෝන්. මොකද උඹ ඔය කරන්නේ? මං උඹට කියලා තියෙනවා ඔය මගුල් විකාර වැඩ නවත්තන්න කියලා. ඉතින් අම්මා මීඩියා වල මොනවද තියෙන වරද්ද? වැරද්ද? උඹ කෙල්ලෙක් නේද? පිරිමි කරන්න යන වැඩ කරන්න යන්නේ. ඕවට ගිහිල්ලා අඩු වයසේම බඩකුත් උසකන වරෙන්කෝ අපේ මූණේ දැලි ගාන්න. දුව එකක් මතක තියාගනින් උඹ උඹට ඕන දේවල් නෙමෙයි අපිට ඕන කරන දේවල් කරපන්. නෑ මම කොහොම හරි මගේ හීනට යනවා. දැන් හැමදාම කොහොම ඉන්නද කල්පනාව? කොහොමද? ඔයාට අවුරුදු 24ක් වෙනවා. දැන් කසාද බඳින්න ඕන වයස. ඔයාගේ වයසේ හැම ළමයෙක්ම කසාද බැඳලා. උන්ට ළමයිනුත් ඉන්නවා. උඹට තමයි එහෙමවත් දෙයක් කරගන්න බැරි. අම්මා මම ආ කියපු විදිහට ශිෂ්‍යත්වෙත් පාස් වුණා. O level A level පාස් වුණා. ඔයා කියන හැම දෙයක්ම මම කරා. මම මීඩියා කරනවටත් ඔයගොල්ලෝ ආස උනේ නැහැ. ඒත් මං ඒකත් කරලා පෙන්නුවා. අවුරුදු 24ක් වුණ ගමම කෙල්ලෙක් කසාද බඳින්නම ඕනේද? ඒ මොකටද? කෙල්ලෙක්ගේ ජීවිතයක් යන කසාද බඳින එකම නෙමෙයි. මිනිසුන්ගේ හිතවල වෙනත් හීන තියනවා හැබෑ කරගන්න. හීන? නේ උඹගේ හීන කොච්චර කිව්වත් මේගොල්ලෝ අහන්නේ නැහැ නේ. Excuse me, ස්ටුඩියෝ එක රෙඩි අපි යමුද? ආයිබෝවන්. ඉතින් අපි හැමදාම ලංකාවේ ඉන්න සුවිශේෂ කාන්තා චරිත ගැන කතා කරනවා. අද අපේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකාවේ ලාබාලතම මාධ්‍ය ආයතන අධ්‍යක්ෂිකාව අප්සරා වීරකෝන්. ආයිබෝවන් අප්සරා. ආයිබෝවන් අර්තනා. මම මෙහෙම අහන්නම් මුලින්ම. අවුරුදු 32ක් වගේ වයසකදී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂිකාව එහෙම නැත්නම් බාරකාරීත්වය ලැබුණේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඒක ඉතින් ඔයත් මමත් අපි කාන්තා හැමෝමත් දන්න කතාවක්. කාන්තාවක් වූ පමණින් ඔබේ අරමුණු ඔබ ජීවත් වෙන සමාජයට තීරණය කරන්න දෙන්න එපා. හිතන විදිහ වෙනස් කරන්න. ඔබ ඔබම වන්න.